අද කොහොමද දැන් ජලය සම්බන්ධව මහනුවර නගරයේ දැන් මේ වෙනකොට ජල සැපයුම සම්පූර්ණයෙන්ම වගේ යථාවත් කරලා තියෙනවා. කියන්නේ අතර මේක අපි තාවකාලිකව තමයි යථාවත් කරලා තියෙන්නේ. සම්පූර්ණ වශයෙන්ම කිව්වට මේකේ පද්ධතියට අදාළ ජල ප්‍රමාණය මේ වෙනකොට ලැබෙමින් තියෙනවා. නමුත් ඊටාම වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරනවා ජනතාව, විශේෂයෙන්ම පහළ ප්‍රදේශවල ඉන්න ජනතාව මහනුවර නගරේ ගෙවල් හොද ගන්න, ඊට පස්සේ නායකීය ස්ථාන පිරිසුදු කරගන්න වගේ දේවල් වලට විශාල ජල ප්‍රමාණයක් පාවිච්චි කරනවා. මේක නිසා කඳුකර ප්‍රදේශවලට ඔබ දන්නවා නුවර කියන්නේ මීටර 200ක විතර ඩිෆරන්ස් එකක් තියෙනවා පහළ ප්‍රදේශ සහ කඳුකර ප්‍රදේශ අතර. ඒ කඳුකර ප්‍රදේශවලට තාම ජලය ලැබීමේ ප්‍රමාදයක් තියෙනවා. අඩු වශයෙන් තමයි ලැබෙන්නේ, අඩු පීඩනයක් යටතේ තමයි ජලය ලැබෙන්නේ. ඉතින් ඒක නිසා අපි ජනතාවගෙන් පැත්තකින් ඉල්ලනවා අඩුවෙන් ජලය පරිභෝජනය කරන්න, අත්‍යවශ්‍ය කාරණා සඳහා විතරක් ජලය පරිභෝජනය කරන්න, ජලය අපතේ යවන්න එපා. මොකද තාම අපි පද්ධතිය ස්ටැබිලයිස් වෙලා නැහැ. ඒකට පොඩි කාලයක් අපිට අවශ්‍යයි. ඒ වගේම මේ පද්ධතිය සියලුම පොම්ප සහ පැනල් පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු දැන් අපි ආරම්භ කරලා තියෙනවා. මහා සභාව දැන් මේක ගැන සාකච්ඡා කරලා තීන්දුව අරන් තියෙනවා. කඩිනමින් ස්ථීර වශයෙන් මේක යථාවත් කිරීමේ කටයුතු අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා නොබෝ දිනක. ඒ වගේම තමයි දැන් පද්ධතිය ප්‍රෙෂරයිස් වෙනකොට, ඒ කියන්නේ පීඩනය වැඩි වෙනකොට ගොඩක් පාරවල් ගිලා බහැලා තියෙනවා, පාරවල් ඩැමේජස් තියෙනවා, ඒ වගේම ඇලි කඩාගෙන ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම ජල නල බිඳිලා තියෙනවා. අපජල නල පද්ධතියක් ඔබ දන්නවා නගරේ තියෙනවා. අපජල නල පද්ධතියට හානි වෙලා තියෙනවා. ඉතින් සමහර විට ඔබට මේ ජනතාවට දකින්න පුළුවන් වෙයි ලීක් වෙන තැන්. ඉතින් අපි ඉල්ලා සිටිනවා ඒවා අපිට දැනුම් දෙන්න අපේ හොට්ලයින් දුරකථන හරහා. ඉතින් අපි ඒක සඳහා දැන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කරලා ඒ ජලය බිඳ වැටීම් නවීකරණය කිරීම සඳහා දැන් අපි කණ්ඩායම් පිටත් කරලා තියෙනවා, විශේෂිත කණ්ඩායම්. ඒකත් අපි මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරනවා. ඒකටත් අපි ජල බිඳ වැටීම් සහ අපජල බිඳ වැටීම් කඩනමින් අපිව දැනුවත් කරන්න අපි ඒ සඳහා අවශ්‍ය කණ්ඩායම් දැන් සූදානම් කරලා තියෙනවා. මම තුෂාර ජයසිංහ, මහනුවර නාගරික ජල කර්මාන්ත ඉංජිනේරු. විශේෂයෙන්ම 27 වෙනිදා ඇති වූ සිද්ධියෙන් පස්සේ අපේ නුවර නගරයට ජල සැපයීම සම්පූර්ණයෙන්ම ඇන හිටියා. ඒ වගේම ලංකාවේ සියලුම ස්ථානවලට සිදු වුණා වගේම නුවර නගරයටත් ඒ සිද්ධ වුණා. මේ විශේෂයෙන්ම අපේ තියෙන ජල සම්පාදන ක්‍රමයේ ජලය ලබා ගන්න ස්ථාන සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා යටවීමක් සිදු වුණා. ඉතින් ඒ අවස්ථාවේදී අපිට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අපි පිටුපසින් තියෙන මහනුවර නගරයේ දුනු මණ්ඩලාව වැව. මේ දුනු මණ්ඩලාව වැව අපි සංරක්ෂණය කරගෙන දීර්ඝ කාලයක්, අවුරුදු 150කට වැඩි කාලයක් සංරක්ෂණය කර ගැනීමත් සමගම අපිට ඒ අවස්ථාවේ තිබ්බ එකම සෝස් එක, එහෙම නැත්නම් එකම ජල සම්පත උනේ දුනු මණ්ඩලාව වැව. සියලුම ලිං සියලුම දේවල් යට වෙලා තිබ්බා. ඉතින් මේ දුනු මණ්ඩලාව වැවෙන් තමයි අපි මේ ජල අවශ්‍යතාවයේ, නගරයේ ජල අවශ්‍යතාවයේ පොඩි ප්‍රමාණයක් හරි ලබා ගත්තේ. විශේෂයෙන්ම මහනුවර ජාතික රෝහල සම්පූර්ණයෙන්ම ජාතික රෝහලට ජලය සපයා ගන්න පුළුවන් වුණේ අපේ දුනු මණ්ඩලාව මේ වැවෙන්. ඒ වගේම මේ නගරයේ තියෙන පොදුලිං 50ක් 60ක් පමණ. මේ සීලුම නල පොදුලිං අපේ ජල අවශ්‍යතාවය සඳහා මේ නගර වැසියන් පාවිච්චියට ගන්න පෙළඹුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අපි ජල සම්පාදනය කරත් මේ පොදුලිං අපි රැකගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. මේ හදිසි විශේෂණයක් වගේම මේ ජල සම්පත පෝෂණය කරන්න, රැකගන්න, සංරක්ෂණය කරගන්න මේ පොදුලින් භාවිතාව අපි අනිවාර්යයෙන් සිදු කළ යුතු වෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ නගරයේ ජල සම්පාදනය සිදු කරන අවස්ථාවේ ඕහෙඩ් ටැංක්, එහෙම නැත්නම් ජල ගබඩා කරන ටැංකි තබා ගැනීමේ අවශ්‍යතාවය සහ ඒකේ වැදගත්කම අපි මේ අවස්ථාවේ අත්දැක්ක. විශේෂයෙන්ම ජනතාවට කියන්න ඕනේ සෑම අවස්ථාවකම ජල ටැංකියක් ලීටර් 1000ක පමණ ජල ටැංකියක් තියාගත්තොත් අපිට දවස් 3-4ක් අනිවාර්යයෙන්ම සාමාන්‍ය පවුලකට මේ ජල අවශ්‍යතාවය සිදු කරගන්න පුළුවන්. ඉතින් කියන්න ඕනේ එහෙම ඒ ජල අවශ්‍ය මහනුවර නගර සභාව විසින් පණිවිඩයක් දෙන්න ඕනේ. ජල අවශ්‍යතාවය, ජල ටැංකිය වල අවශ්‍යතාවය අපි හඳුනාගෙන තියෙනවා. ඒ වගේම එතකොට අපි නව ජල සම්බන්ධතාවයක් ලබා ගන්නදී මේ ජල ටැංකියකුත් අපි මේ පාරිභෝගිකයන්ට දීමට අපි කටයුතු සම්පාදනය කරන නගර සභාවේ මහ සභාවත් එක්ක සාකච්ඡා කරගෙන තියෙනවා.
ඉතින් පහසු කිරීමේ ක්‍රමයට ඉතින් ඒ වගේ සම්බන්ධයෙන් අවධානය යොමු කරගන්න කියලත් මහා නාගරික ජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා.